මේ වෙනකොට සමාජයේ තුල බොහෝ දෙනා කතා වෙනවා. හැබැයි 14ක් උන්වහන්සේව අරමුණු කරගෙන විවිධාකාරයේ විදිහේ මඩ ප්‍රචාරයක් යවනවා. පෙළක් කෑය විවිධ දේවල් කියනවා. මම මේ කාරුණිකව අපි ඉල්ලන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට තැන තැන මඩ ගහන්න උත්සාහවන්ත වෙන්න එපා. මොකද වරදක් තියෙනවා නම් අඩුපාඩුවක් තියෙනවා නම් අපි නිහතමානී වෙන්න ඕනේ. ගිහිල්ලා ස්වාමීනි හෝ ඊට බාල කෙනෙක් නම් ආයස්මතුන් වහන්සේ කියලා මෙන්න මෙතන ඔබ වහන්සේගේ පුංචි අඩුපාඩුවක් තියෙන එක හදාගත්තා නම් ඔබ වහන්සේ හරි ඒකනේ වෙන්න ඕනේ. අම්මා තාත්තා කෙනෙක් වුණත් දරුවෙක්ගේ අඩුපාඩුවක් තිබ්බොත් එහා ගෙදරට ගිහිල්ලා කියන්නේ නැහැනේ. Taman එක පෙන්නනවා. අන්න ඒ වගේ අපි නිහතමානී වෙන්න ඕනේ. මඩ ගහන්න නැතුව. අපි මඩ ගහන්නේ අඩුපාඩුවක් හන්දා නෙමෙයි. ඇත්තටම කතාව බලන් ඉන්න බැරි ඊර්ෂ්‍යාව නිසා. ශාසන දියුණුවට කැමති නම් ශාසනයේ විපුලතාවයට කැමති නම් යම් කවුරු හරි කෙනෙක් වල්ලගෙන මඩ ගහ එහෙම අපහාස කරන්නේ නැහැ. ඒ ලාමක අදහසක් තියෙන නිසා තමයි අපි අර හැංගිලා මඩ ගහන්න ගල් ගහන්න හුරු වෙලා තියෙන්නේ. ඉතින් අර ගහක වුණත් දලු කඩන්න ගහ මෝරනවා. කඳ මෝරනවා. අන්න ඒ වගේ මඩ කොච්චර ගැහුවත් මොන දේ කෙරුවත් සත්පුරුෂෝ එහෙම සැලෙන්නේ නැහැ කියන එකත් මතක් කරමින් තවත් ප්‍රචාරයක් යනවා මේ ස්වාමින් වහන්සේ කෙනෙක් කියන්නේ. උන්වහන්සේ රෙකෝඩ් එකකුත් දාලා පෙන්නනවා. කත්නෝරුවේ හාමුදුරන්ගේ මැර කල්ලියලු. කත්නෝරුවේ හාමුදුරන්ගේ මැර කල්ලිය Tamanට දොස් කියන ආකාරයක් තමයි එතන සඳහන් කරලා පෙන්නන්නේ. එහෙම කිසිම දෙයක් නැහැ මේ මිනිස්සු හදාගන්න දේවල්. දැන් කවුරු හරි කියමුකෝ බැන්නා මේ කත්නෝරුවේ හාමුදුරුවන්ගේ කට්ටිය කියලා. එහෙම කොයිතරම් මිනිස්සු උන්වහන්සේව බිල්ලට තියලා තමාගේ අවස්ථතාවය ඉෂ්ට කරගන්නවා. අන්න ඒවත් කල්පනා කරන්න ඕන ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණාම මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ ඇත්තද මේක කියලා. අපි විමසිල්ලෙන් වැඩ කරන්න පුරුදු වෙනවා. මොකද අපේ ශාසනයේ ඉන්න හාමුදුරුවෝ, අරුණ හාමුදුරුවෝ අපි සියලු දෙනා එකමුතු වෙන්න ඕනේ. එකමුතු වෙලා එතකොට තමයි රට දියුණුවටපත් වෙන්නේ, ශාසනය බැබලෙන්නේ. අපේ එකමුතුව නැතුව තැන් වල අඩුපාඩු කී මඩ ගහලා අපි නිකන් අකුසල් කරගන්න එක තමයි වෙන්නේ. අන්න ඒ නිසා අපි කාර්නිකව කියනවා හැම දෙයක්ම උන්වහන්සේගේ පොතට දාන්න නැතුව විමසිල්ලෙන් ලෝකේ දිහා බලන්න. ඒ නිසා එකමුතුවෙන් මේ ශාසන සේවාව කරන්න අපි සියලු දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.